අපි දැනටමත් තුන්වන ලෝක යුද්ධයේ ආරම්භක අධීරයේ ඉන්නේ කිව්වොත්. ඔව්. ලෝකයේ බලවත්ම රටවල් මුහුණට මුහුණ ගැටෙන්න ලෑස්ති වෙන්නේ නිකම්ම නෙවෙයි. අනාගතය ගැන පුදුම හිතන අනාවැකි කියපු බාබා වංග පවා 2025 සහ 2026 වසරවල් ගැන කියලා තිබුණේ මොනවද? ඇය කිව්වා යුරෝපයෙන් මහා විනාශයක ආරම්භය සනිටුහන් වෙනවා කියලා. මැද පෙරදිග ඇති වෙලා තියෙන මේ දරුණු යුද්ධය නිකම්ම අවසන් වෙන්නේ නැහැ. මේක ලෝකයේ ප්‍රධාන බලවතුන් දෙපිලකට බෙදෙන මහා පිපිරීමක මුල වෙන්න. අවුරුදු 500කට කලින් නොස්ට්‍රඩමස් ලියපු අනාවැකි වල සඳහන් වෙනවා නාවික යුද්ධයකින් ලෝකයේ විශාල විපර්යාසයක් සිද්ධ වෙනවා කියලා. අද මුහුදේ සිද්ධ වෙන ගැටුම් ඒකට සමානයි නේද? න්‍යෂ්ටි කවි පාවිච්චි කරන ලෝක නායකයෝ කරන අනතුරු ඇඟවීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා. එක බොත්තමක් කෙබුවොත් මුළු ලෝකෙම අලු වෙන්න ගත වෙන්නේ තත්පර ගණනක් විතරයි. ඉලුමිනාටි සහ අනෙකුත් රහස් කල්ලි පවසන නිව් වර්ල්ඩ් ඕඩර් එක ඇති කරන්න නම් මහා ලෝක යුද්ධයක් අවශ්‍යයි කියලා කුමන්ත්‍රණ මත පවසනවා. මේක ඔවුන්ගේ සැලසුමක්ද? මේ පාර යුද්ධය කලින් ඒවට වඩා වෙනස්. රොබෝවරු, ඩ්‍රෝන යානා සහ AI තාක්ෂණය මගින් මිනිස්සුන්ට නොපෙනෙන මහා විනාශයක් දැනටත්මත් අන්තර්ජාලය හරහා සිද්ධ වෙනවා. යුද්ධය නිසා ඇතිවෙන බඩු මිල ඉහළ යාම සහ ආහාර හිඟය ඊළඟ අවුරුදු කිහිපය තුළ ලෝකෙම දනගස්වන්න පුළුවන් කියලා ආර්ථික විශේෂඥයින් පවා අනතුරු අඟවනවා. ඉතිහාසඥයෝ පවසන්නේ පළමුවන සහ දෙවන ලෝක යුද්ධවලටත් කලින් ලෝකයේ තිබුණේ මෙන්න මේ වගේම නොසන්සුන්කාරී වාතාවරණයක් කියලායි. අපි ඉන්නේ ඉතිහාසයේ නැවත ලියවෙන තැනකද? ඔයා හිතන්නේ මේක ඇත්තටම තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය කියලාද? නැත්නම් මේක